හෙලෝ ගයිස් ඉතින් ඔන්න අද ගෙනල්ලා තියෙන වෙනදාගේ ඊමානි වීඩියෝ එකක් නෙමෙයි. ඉතින් අද වීඩියෝ එකෙන් මම හදන්නේ ඔන්න මේ වගේ අතේ තියෙන බොක්ස් එක අන්බොක්ස් කරන්න. ඉතින් මේ බොක්ස් එකේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න. එහෙනම් අපි මුලින්ම යමු අපේ YouTube intro එකට. හරි දෙන වැඩි කතා නැතුව අපි මුලින්ම අපි මෙන්න මේ බොක්ස් එක අන්බොක්ස් කරගමු. ඉතින් මුලින්ම කියනවනේ ඉතින් මම මෙන්න මේ ගැජට් එක ඕඩර් කරලා තියෙන්නේ AliExpress එකෙන්. ඉතින් මට මේක උනේ රුපියල් 2000ක් විතරයි. ඉතින් මේකෙන් මොකද්ද තියෙන්නේ කියලා අපි දැන් මේක අන්බොක්ස් කරගෙනම බලමු. ඉතින් මුලින්ම අපි මෙන්න මේ වගේ මෙතන පොඩි ගම් එකක් තමයි තියෙන්නේ. අපි මේක ගලවගමු. හරි ගම් එක ගලවගත්තට පස්සේ අපිට මේකේ බොක්ස් එකක් තියෙනවා. අපිට ඒක එළියට ගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහේ බොක්ස් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන තියෙන අපි පැකේජ් එක පොඩ්ඩක් පැත්තකින් තියාගමු. හරි ඉතින් මෙන්න මේ විදිහේ බොක්ස් එකක් තමයි අපිට ගත්ත ගමන් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ ඔක්කොම විස්තර දීලා තියෙන්නේ ජපන් කොරියන් වගේ අකුරු වලින්. ඉතින් මම හරියටම දන්නේ නැහැ. මම හිතන්නේ මේක මේඩ් ඉන් චයිනා. මට ජපන් අකුරු බැරි නිසා ඉතින් මට කියවන්න බෑ. ඉතින් මේකේ වැඩි විස්තරයක් කරන්න මේකේ ගොඩක් ඉංග්‍රීසි අකුරු නැහැ. ඉතින් මුලින්ම මෙතන ගහලා තියෙන උගලන්ට බලා ගන්න පුළුවන්. Dazzle Color eSport Gaming Mouse කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් gaming mouse එකක් තමයි මේක. ඉතින් ඊට පස්සේ බලා ගන්න පුළුවන් Bujio G3OS කියන බ්‍රෑන්ඩ් එකේ mouse එකක් තමයි මෙන්න මේ mouse එක. ඉතින් වැඩි විස්තර ඉතින් කියන්න මේකේ නෑ. ඉංග්‍රීසි වලින්වත් මොකක්වත් දීලා නෑ. අපි මේ box එක ඉතින් unbox කරලා බලමු මේක ඇතුලේ තියෙන gadget එක මොන වගේද කියලා. මේක unbox කරගන්න. wow. ඉතින් අපිට box එක unbox කරගත්ත ගමන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ gadget එක තියෙනවා. ඉතින් අපි මේක එළියට ගමු. හරි ඉතින් gadget එක එළියට ගත්තට පස්සේ අපි මේ අපේ product එක පොඩ්ඩක් එහායින් තියාගෙන අපිට බලා ගන්න පුළුවන් මේක අපේ user manual එක මෙතන ඔයගොල්ලෝ අපිට දීලා තියෙනවා. ඉතින් ඒකේ අපිට English, Japanese, English, Chinese කියන භාෂා දෙකෙන් මේ අපිට user manual එක ඒගොල්ලෝ හදලා දීලා තියෙනවා. අද අපි ඔයගලන්ට ඕන නම් මේ ගැන mouse එකේ වැඩි විස්තර හොයාගන්න මේ user manual එක කියවලා ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මේ user manual එකත් එක්ක මේ box එක දාගෙන පැත්තකින් තියාගමු. හරි මම මෙන්න මේ box එක පැත්තකින් තියාගන්නවා. හරි ඊට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් අපේ product එක මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් හොඳ හයිය වයර් එකක් තමයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම පොඩ්ඩක් ලං කරලා පෙන්නන්නම් මේක. ඉතින් බලා ගන්න පුළුවන් සුපිරි වයර් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහේ මේකත් පොඩ්ඩක් මේ කරගමු. හරි ඉතින් ඔන්න විදිහට ගත්තට පස්සේ අපි මෙතන පොලිතීන් එකක් අයින් කරගමු. හරි ඉතින් මුලින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මේ වයර් එක කොච්චර දිගද කියලා. මීටර 1.5ක් විතර මේ වයර් එකම දිගයි. සුපිරි වයර් එකක්. ඉතින් මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ mouse එකේ design එක පෙන්නන්නම්. ආයිතින් මාරම quality එකක් තියෙනවා. වගේම හොඳ weight එකක් අපිට මේ mouse එකේ බලා ගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් මේ design එක බලලා ඉන්නකෝ. ආයිතින් පුදුම වෙයි. කොහොමද? ආයිතින් සුදු පාට ඇලුමිනියම් වගේ එකකින් තමයි මේ product එක හදලා තියෙන්නේ. ඉතින් මාරම look එකක් මේ mouse එකට අන්නේ ඇලුමිනියම් එකෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් උගලන්ට බලා ගන්න පුළුවන් මේක අපි ක්ලික් කරද්දිත් කිසිම සවුන්ඩ් එකක් නැහැ. මේක මම සයිලන්ට් mouse එකක් තමයි ඕඩර් කරලා තියෙන්නේ. ඉතින් කිසිම සවුන්ඩ් එකක් නැහැ මේකේ. ඉතින් අපිට මෙතන right මේ key එකයි left key එකයි වගේම අපේ මේක උඩට පල්ලට කරන මේ wheel එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මේ mouse එකේ අපිට මෙතනින් බලා ගන්න පුළුවන් නිකන් අපි කර කර ඉන්න වැඩක් back එකට ගන්න ඕන නම් මේ buttons දෙක මෙතනින් අපිට දීලා තියෙනවා ඒගොල්ලෝ. හරි ඊට පස්සේ මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ mouse එකේ speed එක අඩු වැඩි කර ගන්න පුළුවන් buttons දෙකක් මේගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් මෙන්න මේ wheels දෙකත් එක්ක පොඩි spin එකක් වගේ එකක් දීලා තියෙනවා. ඉතින් ආයි ඉතින් mouse එකේ ආයි මාරම quality එකක් තියෙනවා අන්න ඒ wheel දෙකෙන්. ඉතින් ඒ වලින් අපිට මොකක්වත් වැඩක් කරගන්න බෑ. හරි ඉතින් මම ඔයාලට පොඩ්ඩක් මේ wire එක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. ඉතින් ඔයාලට මේ වයර් එක ගත්තොත් වයර් එක වටේ මේ වගේ රෙදි වගේ එකක් පොතලා තියෙනවා. ඒත් එකම USB port එක ඔයගලන්ට බලා ගන්න පුළුවන්. හොඳ USB port එකක් මේකට මේ mouse එකට apply කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මේක අපි යටට ගියොත් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට
ඔයාලට පේනවා ඇති මම ඒක විස්තර ටික පොඩ්ඩක් කියවන්නම්. ඉතින් මුලින්ම මෙතන අපේ mouse එකේ brand එක සඳහන් කරලා තියෙනවා Guigio G3OS කියලා. ඉතින් ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ address එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒත් එක්කම මෙන්න මෙතනින් සඳහන් කරලා තියෙනවා made in China කියලා. ඉතින් අපිට භාෂාව හොයාගන්න බැරිලා තිබිටි භාෂාවත් හොයාගත්තා. මේ Chinese භාෂාව තියෙන්නේ. හරි ඉතින් මේ මෙච්චරයි ඉතින් mouse එක ගැන කියන්න තියෙන්නේ. mouse එක ගැන ඉතින් ආයි කියන්න දෙන්න සුපිරි. ඉතින් අපි මේ mouse එක අපේ කම්පියුටර් එකට plug කරගෙන බලමු මේකේ තියෙන RGB system එක මොන වගේද කියලා. ඉතින් මම මේක මෙතනින් ඉඳන්ම පෙන්නන්න ඕන නිසා මම මේක පොඩ්ඩක් අපේ power bank එකට පොඩ්ඩක් ඇචීව් කරගෙන බැලුවා මේක වැඩ කරනවද කියලා. ඉතින් මේක වැඩ කරනවා. ඉතින් කම්පියුටර් plug කරන්න ඕනේ නැහැ. මේක power bank එකට plug කරගෙන ආවට පෙන්නනවා මේකේ තියෙන RGB system එක මොන වගේද කියලා. ඉතින් මෙතනින් තියෙනවා මගේ power bank එක. මේ විදිහට අපිට ඒක මොන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලන් බලන්න පුළුවන් මේකේ RGB system එක ඔන්න උනා. බලන්න පුළුවන්. මාරම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. හරියටම ඔයගොල්ලන්ට මට වෙන්නේ නිකන් අර ලාවා සීන් එකක් දින අන්නේ ලාවා විදිය තමයි මෙන්න මේකේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මේක ප්ලග් කරලා මේක ඔබට කිසිම සද්දයක් නැහැ. වීල් එක උනා රොටේට් වෙනවායි සුපිරියටම. ඉතින් යට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලයිට් එක. රෝස පාට වගේ ලයිට් එකක් තියෙන්නේ. බලන්න කලර්ස් ගොඩක් තියෙනවා මේකේ. ඉතින් මෙන්න මේ විදිහට කරලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් නිවිනිවිත් පත්තු වෙනවා. හරි ඉතින් ඔන්න ওই විදිහට RGB system එකකුත් මෙන්න මේ mouse එකට මේගොල්ලෝ achieve කරලා තියෙනවා. ඉතින් මේ mouse එක ආයි ඉතින් මේ කියන්නේ මම දැන් මේ කියපු features එක ගත්තොත් රුපියල් 2000ක් නම් පාඩු නෑ. ආයි ඉතින් gamers ලට නම් ආයි ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ ආයි සුපිරියටම කරගන්න පුළුවන්. free fire එකක් ගන්න PUBG එකක් ගන්න වගේ gamers ලට නම් ආයි ඉතින් කියාපු මේක ඒ වගේම ඔයා video editing එහෙම කරනවා නම් කිසිම ඒ කියන්නේ શબ્දයක් එහෙම නැතුව ස්මූත්ලි වගේ වැඩ ටික රන් කරගන්න පුළුවන් මෙන්න මේ mouse එක use කරලා. ඉතින් මම මෙන්න මේ mouse එකේ ඒ කියන්නේ link එක බලලා description එකේ දාලා තියන්නම් AliExpress එකේ prices වෙනස් වෙලා දන්න ඔයගොල්ලෝ ගිහලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයත් මේ mouse එක buy කරනවා නම් අනිවාර්යයෙන්ම මට comment එකක් දාන්න. ඉතින් එහෙනම් අදට ගෙන වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. ඉතින් මේ mouse එක කොහොමද කියලා ඔයාලා මේ කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් පාලින් comment එකක් දාගෙන යන්න. ඒත් එක්කම අද වීඩියෝ එක හොඳ නම් දැන් පාරට ගිහින් දාන වීඩියෝ like එකක් දාලා මේ වගේ තවත් වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඔය රතු පාට දිලිසෙන subscribe button එකත් click කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මම දාව වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි තවත් සුපිරි content එකකින් ඔයාගේ time එකට valuable content එකකින් හමු වෙමු. එහෙනම් අදට සුබ දවසක්.